ගෑනු පුදු කපටි අප්පා පාංශකූල වෙලාව එනකන් කාමර වලට වෙලා ඉන්නවා ලෑස්ති වෙලා සුදු සාරිය ඇඳලා පිළිවෙල වෙලා ලෑස්ති වෙලා කාමර වල ඉන්නවා අපේ පැත්තේ නම් මිනිහ එළියට ගන්න කිට්ටුව රතිඤ්ඤ දානවා දැන් මිනිහ එළියට ගන්නවා කියලා පහල ආයත ඇඟෙන්ද රතිඤ්ඤ දානවා එතකොට දුරස්තව ඉන්න අය ඔක්කොම ඇවිල්ලා එකතු වෙලා අරකට සහභාගී වෙනවා රතිඤ්ඤ දානකොටම අර කාමර වල හිටපුවම පායිනෝ බොලන් සාලෙට පැනලා පෙට්ටිය ගන්න දෙන්නෙම නෑ බදාගෙන ඔට්ටු වෙනවා ගෙනියන්න එපා අද විතරක්වත් තියපල්ලා කියලා අර පෙට්ටිය අල්ලගෙන ඔට්ටු වෙනවා එතකොටම කොල්ලෝ පළයලා යන්න හට ආවා ප්‍රෝඩාව මෙතන කියලා අරුන් බැනපු ගමම්ම ගෑනු දැන් අර ලැජ්ජාවත් මකාගෙන දුකත් පෙන්නන්න සිහි නැති වෙනවා ගෑනු සිහි නැති වෙලා වැටෙන්නේ දකුණු අත බිම තියලා ඈබලන් සිහි නැත්තම් වම දකුණ මතක් වෙනවද දකුණු අත බිම තියලා තමයි වැටෙන්නේ ඔළුව පැල්ලුනොත් අතපය කැඩුනොත් එහෙනම් පරිස්සමට සිහි නැති වෙන්න ඕනේ කියලා දකුණු අත වහරුවට තියලා පැත්ත පෙරලෙනවා ඒකොල්ල කට කෙල පෙරාගෙන කොණ්ඩේ කඩාගෙන අර ලස්සනට ඇඳලා හිටපු රෙදි ගලවාගෙන ඕන් උස්සගෙන එනවා එක පාංශකූල පොළට ගෙනල්ලා ඉවරලා දිගා කරලා තියනවා මේ හාමුදුරුවරු ඇවිල්ලා ඉන්නවා කියලා මේකිට ලැජ්ජ බය නැද්ද ඈ මේ ඇවිල්ලා ඉන්නේ හාමුදුරුවරු කියලා මේකිට ලැජ්ජ බය නැද්ද දපණ්ඩ ඇවිල්ලා ඉස්සරහා මාන්නය සහ ප්‍රෝඩාව නිසා ඒ වෙලාවට ඒක අමතක වෙලා යනවා පෞකාරකම් බලන්නකෝ අපිට පේන්නේ නැතුවට ඇතුලේ තියෙන මායාකාරී ලෝකේ කෙලෙස් ධර්ම